අපි දැන් මචං මෙයාව මේ අල්ලගමු. මම අල්ලගන්න යන අත් දෙකෙන් බලමු අත් දෙකෙන් කොහොමද හිමීට අල්ලගන්න පුළුවන් කියලා. බයියා. දැක්කද? හලෝ මචං. මේ අද මචං මම බැලුවේ මේ ගෙදර ඉන්න එකේ මාල් ටැංකිය අස් කරන්න කියලා. තිප්පලි පැටියේ ඉන්න මාල් ටැංකිය. අපි ආ මාල් ටැංකිය අස් කරන්න. ඔයාලා දෙන්නකෝ මාත් එක්ක යන්න. මේ මචං මගේ තිප්පලි පැටිය මචං කාලා. පොළ එහෙම කාලා. ටැංකිය ටිකක් ජරා වෙලා. මම දැන් ටැංකිය අස් කරන්න තමයි යන්නේ. අපි අස් කරලා බලමු. මෙයා ඉස්සෙල්ලා වෙන භාජනයකට මාරු කරගෙන ඉන්න වෙනවා. අපි මෙයා ඉස්සෙල්ලාම වෙන භාජනයකට මාරු කරගෙන. අපි දැන් මචං මෙයාව මේ අල්ලගමු. මම අල්ලගන්න යන අත් දෙකෙන් බලමු අත් දෙකෙන් කොහොමද හිමීට අල්ලගන්න පුළුවන් කියලා. අපි බාල්දියට දාගන්න. හරි. මේ මචං දැන් නම් ටිකක් ලොකු වෙලා ඉන්නේ. දැන් ටිකක් ලොකුයි. මෙයා මචං හීලයි ටිකක්. අතට එහෙම ගන්න පුළුවන්. මතේ තියාගෙන ඉන්න කිසි දැඟලිල්ලක් නැතුව ෂේප් එකේ ඉන්නවා. දැන් මම මෙයාව දා ගන්නවා අර අපේ අර බාල්දියට. දාගත්ත බාල්දියට. නේද? පියර් මචං ටැංකිය හිස් කරගමු. හරි මචං ටැංකියේ වතුර ටික නම් හිස් කරගත්තා. මම දැන් මේ ටැංකියේ අඩියට දාලා තියෙනවා වැලි සුදු වැලි එක අලුවේ. වැලි ටික දැන් හොදන්න ඕනේ ගෙනිහිල්ලා. මම මචං දැන් ටැංකිය හොදගන්න යන්නේ. ඒක හොදගමු. ඒක පොඩ්ඩක් අතුල්ල ගන්නත් ඕනේ. මේ අයින් නම් මම වැඩි අතුල්ලන්නේ නැහැ. මේ ගම් එක යනවා නැත්තම් ටැංකිය. ඉන්න තියෙනවා මචං මම දැන් වැලි දාන්න හදන්නේ. මෙයාට පොඩ්ඩක් අර ඇලේ වගේ ෆීලින් එකක් එන්න තමයි වැලියක් මම දාගන්නේ. වතුර පුරව ගන්න තමයි තියෙන්නේ. අපි දැන් වතුර පුරව ගමු.
හරි මචං ඔන්න දැන් ටැංකිය නස් කරගත්තා. අලුත් වතුරක් දාගත්තා. දැන් අපි මාළුව දාලා බලමු. දැක්කනේ මචං. කෙලින් මල්ලන්නේ ආතින්. ගොට්ටු නෑ මුකුත් නෑ. මාළුවා පොඩ්ඩක් ඔළුව අත ගෑවා. මාළුවා වල්ලගත්තා. පයින්. මචං මාළුවා දැන් ඩ්‍රොප් කරනවා. අක්කා බෙට්ට උඩිලා. ඉතලා බෙට්ට අහක් කරනවා. ඉන්න මචං දාගත්තා. ටිකක් ලොකු වෙලා දැන් හැබැයි ඔන්න මචං මම මෙයාට කණ්ඩ කොලේකුත් ගෙනාවා. අපි කොලේ දාලා බලමු. බයියා. දැක්කද? දැම්ම ගමන් කණ්ඩත් ආවා. මේක මල පෙරේතය මොහොම හිටියට. එනම් පෙරේතය. කොටන්න කොණි මරද? මේ කොල්ලා මගේ. කොල්ලා. ලව් එකනේ ඉතින්. මේ බාණ්ඩය ආවි කොහොමද? අසනයි මාළුවද? වැඩි අත ගන්න හොඳ නැහැ. සෙවල යනවා. මොකද බලන්නකෝ. ලොකු වෙලා නේ ටික. එන්න ටික ලොකු. මගේ මෙච්චරක් විතර ඉන්න.